ක්‍රීඩාවෙන් පදක්කම් 31ක් සහ නර්තනය, රංගනය සහ කතනය ආදී ක්ෂේත්‍රවල දක්ෂතා සඳහා සහතික 71ක් හිමි කරගත් වයස අවුරුදු 8ක දැරියකගේ හැකියාවන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනින් රටටම අනාවරණ කෙරුණා. තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අය ඉසලි සහස්නා. බලාපොරොත්තු මොකද්ද? වෛද්‍යවරයෙක් වෙන්න. කරාටේ? ඒකත් කරනවා. ඉසලගේ මව සියදීනීගේ දක්ෂතා සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ මෙලෙසයි. නෙසලී ගොඩක් ධෛර්යවන්තයි. සාමාන්‍යයෙන් අපතරම කියනවානේ අනේ පුතේ මේක කරන්න මෙහෙම ගන්න මේ විදිහට කරන්න කියලා. එයා සමහරක් අවස්ථාවලදී මම එහෙම කියනකන් ඉන්නේ. එයා හිතනවා අම්මා තාත්තා අමාරුවෙන් තමයි මේක ගෙනියන්නේ, ඇදගෙන යන්නේ. නිසා මම මේ දේ කරන්න ඕනි කියන අදිෂ්ඨානය එයාගේ සමහරක් අවස්ථාවලදී මම දැකලා තියෙනවා. එතකොට එයා කියන අම්මා මං අද කොහොම හරි මේක ගන්නවා, මේක දිනනවා. එතකොට මෙයා ඒක කරනවා. පුතා ඔයා එහෙම කිව්වට ඔය ළමයි කීයක් ඉන්නවද ඔයාට ඔක කරන්න බැරිව යයි. එහෙම කියලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට එයා කියනවා නෑ නෑ අම්මා බලන්නකෝ එහෙම වෙන්නේ නෑ මං හොතට ප්‍රැක්ටිස් කරානේ. එතකොට මෙයා හරි ශක්තියෙන් ධෛර්යවන්තව තමයි තරඟ පිටියට යන්නේ. එයාගේ අර හිත ගැන ශක්තිය තියෙන එක මෙයාව ගෙනියන්නත් ලේසියිනේ. මෙවැනි දක්ෂතා දක්වන දරුවන් ගැන ලොවටම කියන්න නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහන ඉදිරියේදීත් සූදානම්.